Okay boys and girls ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ KLG Gaming Plays YouTube channel එකෙන් ගෙන තවත් අලුත්ම YouTube වීඩියෝ එකකින් උංගා කාලෙක වීඩියෝ ගේන්න බැරි වුණේ හින්දා අද මම ගේන්න හිතන් ඉන්නේ වෙලුම් කුල්න වීඩියෝ එක අපිට පොඩ්ඩක් කල් දාන්න එනවා සුද්දලා හරිද ඒ මොකයි කියලා මම පස්සේ කියන්නම් අද අපි හදන්න යන්නේ වල thumbnail එකේ දැක්කා වගේ මොකද අපි thumbnail එකේ දැක්ක ඔය හදනනේ ජපාන් මාලිගාවක් ස්ලෑෂ් කැට් හදලා තිබ්බා මේක කොපි කරනවා අනේ කියන්නේ මං කියනවා ස්ලෑෂ් කැට් කොපි කරනවා ස්ලෑෂ් කැට් විතර නෙමෙයි ඔතන හැමෝම කොපි කරනවා හරිද පාඩි බෙල ස්ලෑෂ් කැට් නම් මීට එයා මයින්ක්‍රාෆ්ට් එක ගන්න මම වර්ල්ඩ් ක්‍රාෆ්ට් ගන්න හරිද හරිද මං ස්ලෑෂ් කැට් බිග් ෆෑන් හරිද කොටු ගේම් නම් මයින්ක්‍රාෆ්ට් නම් ස්ලෑෂ් කැට් වර්ල්ඩ් ක්‍රාෆ්ට් නම් KLG ගේමින් මගේ නම දැනගන්න DLP ගේමින් අර GTA ගහන අය මායියා කෙනෙක් ඉන්නේ එයාගේ නමින් දැන් මම දැම්මේ KLG ඒක තමයි යාගේ වීඩියෝ එකේ ඊට පස්සේ මම ස්ලෑෂ් කැට් සෙට් වුණා ඒ විතර තමයි ඒ ටයිප් එකෙන් තමයි හදන්නේ අපට සිරි වෙනවනි දැන් කොල්ලු ටික මාර වැඩක් වුණේ අපිට දලා අරයාගේ මේ ජපන් මාලිගාව කියන්නේ මේ ඒකේ අර වලේ මාලිගාව කියලා එකක් තියෙනවා මේ ඒක මේ වෙනස් මම එයාගේ විදිහට මම දන්නේ නැහැ මම හදන්නේ මගේ විදිහට ඉතලා කළු ගල්ලා ගන්න තමයි හදන්න ඕනේ මම කලින් මේ මැප් එක කරන වෙලාව මේ විදිහට රිපෝට් කරන්න පටන් ගත්තා විතරයි මොකද වුනේ බලන්න එකක් කරුණා මේ බලහංග මාර වැඩේ දෙන්න වලේ මාලිගාව ගේමක් ගහන්න වෙනවා දැන් මම මේ වලේ මාලිගාව වීඩියෝ 3කින් තමයි ගේන්න හිතන් ඉන්නේ ඊට වැඩි කරන්නේ නැහැ මොකද අපි මම දැන් නෙළුම් කුල්ලගේ ඉන්නේ කාලේ කියන්න ඕනේ මේ නෙළුම් කුල්ලේ මේ කැපුණා මගේ අදින් වර්ල්ඩ් ක්‍රාෆ්ට් එක කැපුණාට පස්සේ ඉතින් ආයේ තියෙන මැප් එන්නේ නේ ගහගෙන නම් දන්නවා තියෙන මැප් එක කවදාවත් වර්ල්ඩ් ක්‍රාෆ්ට් එකේ ඉන්නේ අපි ගහලා සේව් කරලා දීපම් මොනා කරලා දීපත් තියෙන මැප් එක ගන්න ගහපු මැප් අපිට ආයි ගන්න අමින්නේ නැහැ මේ විදිහට අර රීඩ් කරලා දාගත්තට පස්සේ අන්නේ සීන් එක මටත් තුනා හරිද ඒක තමයි ලොකුම ප්‍රශ්නේ හරිද අර පොඩි එකක් කියන්නේ ඕක තමයි ලොකුම ප්‍රශ්නේ ෆෝන් එක තමයි ලොකුම ප්‍රශ්නේ කියනවානේ අන්න ඒ ලොකුම ප්‍රශ්නයක් වෙලා නේ පින්න දෙන්නේ උනත් ඔක්කො ෆෝන් එක ලොකු නෑ මට හරිද මම මේකට වොයිස් කවර් එකක් දාන්නම් වැඩි කතා කරන්න ඕනේ නැහැ වීඩියෝ එකම කරමු මේ තුනක් ඉස්සම මෙතන මේ තුනක් ඉස්ස හරිද මේ තුන උස්සා එතන මේ තුනක් ඉස්සා එතන මේ තුනක් ඉස්සා මේ හිම සීන් එක අර ජපාන් සීන් ජපානයේ හිම වැටෙනවා ඒ ජපානයට ගැලපෙනවා දා මේ හිම ටික ඒක මේ හිම වතුරේ තියෙන එක මොනවාද කලින් මිනිලි ලස්සන ලොකු පොකුණක් තියෙන එකක් හම්බුණා හරිද ඒක හරියන්නේ මම මේ යට ටික ගාලා දැන් මේ නවත්තන්න වීඩියෝ එක ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් මම කරන්නේ මේකේ පිටි ටික ගහලා වහල් භාගයක් ගන්න. හරි ඊට පස්සේ
අනිත් වීඩියෝ එක මම වහලෙත් ගහලා ඔක්කොම කරලා තමයි කරන්නේ. හරිද? ඔයාලා කියන්න එපා උඹලාට නයිද ඉස්කෝලේ වරුණ උඹලට ඔය කරන්න පුළුවන් අපිට මොනවද අපි වැඩ කරනවා මෙහිමයි කියලා. කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තව මේ වීඩියෝ වල බලන්න පුළුවන්. බෙල් නොටිෆිකේෂන් එක තෝල් දාන්න. බැලලා හරි කමෙන්ට් එකක් දාන්න. හරිද? වීඩියෝ වලට මට ඔයාලා උපදේශයක් දෙන්න මේ කොහොමද මේක. ෆකින් ලොරි සද්ද එනවා නේද? අපි මේ ඉන්නේ පාරක් පොඩ්ඩක් හදන්න ඕනේ. මෙතන ඉන්නේ දැන් පාලම ගන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා හරිද? මෙතනින් හදලා දැන් මෙහෙට ඉන්නේ. ටෙක්නොලොජියා ඔන්න ක්‍රෑෂ් වෙන්න පටන් ගත්තා. අපි මේ විදිහට ගහලා මම මේ රතු ඌල් වලින් තමයි ගහන්නේ. ආයෙත් දැන් මේ කමෙන්ට් එකක් කියන්න එපා. මේ රතු ඌල් වලින් ගහන්නේ. රතු ඌල් කියන්නේ මොනවද කියලා දන්නවද? හරි මම දන්නවා ඌල් කියන්නේ නූල්. ඌල් නූල් දන්නවනේ. හරිද? මේ ඌල් කියන්නේ අර දැන් මේ ගේම් එකේ ටිකට නම් ගේම් එකේ මේ කොහමද ඉතින් ඌල් කියන්නේ මොනවද මේ අර මොනවද බං අර බැටළුව හරිද බැටළුව හරිද බැටළුවන් ගන්න බං අර සුදු පාරට ඒවට ඩයි දාන රතු ඌල් බලන්නේ රෙඩ් ඌල් පේනවනේ නේද? අර වීඩියෝ කරන ලයික් එකක් දාලා මල්ලා බලු වැඩ නම් ගන්න එපා. මේ අර ස්ලෑෂ් කැඩ් වගේ පඩි පෙළවල් එහෙම ගහන්න බෑනේ මේකේ හරිද? අම්මට තේරෙනවා. මට උඹලට කියන්න අද්දාව ගා දැන් මම මේ YouTube channel එකේ හැමගේම මේ වීඩියෝ එකක් දාලා හැමගේම ඔක්කොගේ මම ගහලා ඉන්නේ. මට දැන් මේ ලැප් එකෙන් ගන්නවල හැමගේම එකක් වගේ මම ගහනවා. හරිද? මම ෆෝන් එකෙන් නම් ගන්න ෆ්‍රී ෆයර් විතරයි. හරිද? මම ෆෝන් එකෙන් ෆ්‍රී ෆයර් විතරයි. මම කස්ටම් එකක් ගහුවත් මේ හතරක් එක පැත්තක මම තනියෙන්. හරිද? උඹලට ඒ වීඩියෝ එකේ මම උන්ට ගැහුවද නැද්ද කොහොමද කියලා බලා ගන්න ඕන නම් මේ වීඩියෝ එකෙන් ගන්න උඹලා මට ලොකුන්නේ දැනගනින් සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න. දැන් මේ ටයිල් එක ගායි වලනේ මෙතනින් තමයි එන්න දින්නේ පාර මේ කඩන් යනවා.
අඩෝ කලින් වීඩියෝ එකට මම views 3 තිබ්බා නේද? කයිද මම කරේ පහක් තේරි කොල්ලනේ ලයික් එකක් එහෙම දාන්න යනවා හරිද? beatboxing දැන් සුද්දලා අපි කරන්න යන්නේ මෙන්න මේකයි හරිද? ඔයාලා ස්ලෑෂ් කැට් ගේ වීඩියෝ දැක්කනම් ඔයාලා දන්නවා ස්ලෑෂ් කැට් ගේ මේ ජපන් මාලිගාවේ යන්නේ 15 විතරක් නෙමෙයි යන්න තව දැන් තියෙනවා. එන්නේ යගේ දැනත් අපි මේ හදන්නේ. දැන් අපි ගිහලා සෙන්ඩ් මේක දාලා හදන්න ඕනේ. අරකට මලක් දැම්මා, මේකට මලක් දැම්මා. අරකට තනකොළ දැම්මා. අයියෝ මාර වැඩි. ගියා. යන්න බැරි පියන. सुपीरियर තමයි සුද්දා ඉතින් පැනීම අල්ට්‍රා ප්‍රෝ මැක්ස් හරිද? අපි පාලමට වැට ගහලා ස්ලැබ් එකක් හරි නිසා ඒක වැවුවා එක දෙක මෙතන එක දෙක මෙතන එක දෙක මෙතන එක දෙක මෙතන හරි එක දෙක මෙතන මැරි කැස්සෙක් ඇවිල්ලා ඉන්නවා මාරවදයක් තින්නේ එක දෙක මෙතන
ඒක දැම්මා. අඩෝ කොල්ලෝ ඒ තියෙනවා. නේ ඒ තියෙන එක හරියනවා මූක. පොඩි මෙහෙම එකක් තියෙනවා. ලැබ් වල ඒගොනියම් පාවෙලාගේ ඉන්නේ. ඒක හරියන්නේ. හරිද? ඒක ලස්සනෙන් අපි ගමුකට පන්දම. ඉතින් පන්දම. ලැබ් එක උඩින් පන්දමක් ගහන්න වෙයි. මොන්න කමන්නේ. හරි ඉතින්. ජපන් මාලිගාවේ ගොඩක් දේවල් දැන් ඉවරයි. ජපන් මාලිගාවට එන පාරේ හිම මම වලට මැප් එකකින් පෙන්නන්න. මම මේ මැප් එක මට උඩු මේ බලහම මෙතන බොකුණක් තිබිලානේ බං. අපරාධි කමන්නේ නේද මෙතන ගන්න පටන් ගත්තේ හදන්න බෑ. දුර දානනේ. දුර දාන්නයි යන්නේ. එකයි දැන්. අයියෝ මේක වෙන්නේ නේද? මගුලට එදොරක් දැම්මේ නේද? අරනේ කොල්ල වීඩියෝ එක දිනාට 18 දික් කළා දික් කරන්න බෑ. එහෙනම් මම මේ වීඩියෝ එක නවත්තනවා. මම ඔයාලගේ KLG Gaming Plays